දිසානක මැතිතුමිනි අදින් ඇරපු ජනාධිපති සටන ඔබතුමා ජනතාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන මොන විදිහට? ප්‍රධාන වශයෙන් මා ජනතාවට දෙන පණිවිඩය මේ පුංචි රට සමගි සම්පන්නව 21 වෙනි සතවර්ෂයට ගැලපෙන සංවර්ධන ව්‍යායාමයන් තුලින් දකුණු ආසියාවේ දියුණු රටක් හැටියට පරිවර්තනය විය යුතුයි කියන පණිවිඩයයි. ඒ පණිවිඩය දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් හැටියට කටයුතු කොට ඉන්දු ලංකා ගිවිසුම වැනි සංකීර්ණ දේශපාලන පද්ධති සකස් කොට අපේ රටේ ජනතාව උතුරු දකුණ නැගෙනහිර බස්නහිර මධ්‍යම අඳුකරයේ විවිධ ජාතීන් විවිධ ආගම් විවිධ කුල මූණපාන ඒ වැදගත් ප්‍රශ්න දේශපාලන ක්ෂේත්‍රය තුලින් පොදු ජනතා ව්‍යායාමයක් හැටියට විසඳාගන්නේ කෙසේද කියන ප්‍රශ්න මහ ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ වේදිකාව තුලින් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණය කිරීම සම්බන්ධව ඔබට යමක් කියන්න පුළුවන්? අද මේ රටේ විශාලතම පරණම දේශපාලන සම්ප්‍රදාය එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය තමයි තනියම ලක්ෂ 35ක් ගන්න පුළුවන් පක්ෂය. මට විශ්වාසයි ඒ ශක්තිය තුලින් එක්සත් ජාතික පක්ෂයට සහ මට අවශ්‍ය කරන ජයග්‍රහණය ලබා ගන්න. හැම අපේක්ෂකම කියන්නේ Taman දිනනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ දිනුම අවශ්‍යයි. නමුත් දිනුම අවශ්‍යයි වගේම යම්කිසි සදාචාර ගරුක දේශපාලන පද්ධතියකුත් අවශ්‍යයි. හැම අපේක්ෂකයෙක්ම දිනුම අපේක්ෂා කරනවා කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍ර ක්‍රමය තුල තරංගයකින් රටේ ජනතාවට අයිතිවාසිකමක් හැටියට ලැබී තිබෙන තෝරන තමාගේ කැමැත්ත අනුව ක්‍රමය තුලින් එවැනි ප්‍රතිඵලයක් ලබා ගන්නට සිද්ධ වෙන නිසායි. එසේ නැත්නම් තනිවම මම තමයි හොඳම අපේක්ෂකයා, මම තමයි හොඳම පාලකයා, මට පමණයි පුළුවන්නේ මහ ජනතාවගේ උන්නතිය ලබා දෙන්න, මම තමයි ජයග්‍රාහී ඉලක්කය කරා ගමන් කළ යුතු එකම පුද්ගලයා කියලා ප්‍රකාශ කිරීම ආඥාදායකත්වයට තුඩු දෙන ස්ථාවරයක්.